හෙලස්කෝප් YouTube channel එකත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. මේ object oriented programming with C++ video series එකේ 5 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිත කර්ම කරන්න යොදා ගන්න පුළුවන් programming වලදී යොදා ගන්න පුළුවන් operators කීපය සම්බන්ධයෙන්. ඉතින් අපි සාමාන්‍ය ගණිතයේ විදිහටම එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වැනි ගණිත කර්ම මේ programming තුළදී අපිට කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි සරල උදාහරණ කීපයක් අරගෙන බලමු කොහොමද මේවා වැඩ කරන්නේ කියලා. මම මෙතන ඉස්සෙල්ලාම integer variable එකක් ගන්න x කියලා අරගෙන ඒක මම සමාන කරගන්නම් values දෙකක එකතුවට plus sign එක ඒ වගේම මම 20 දෙන්නම්. දීලා ඉවරලා මම cout කියන keyword එක යොදාගෙන මම මේක display කරගන්නවා අපේ console එකේ. මෙහෙම තියලා මේක run කරලා බලුවොත් හරි. එතකොට අපිට බලන්න පුළුවන් මේ values දෙකේ එකතුව අපිට සාමාන්‍ය විදිහටම ලැබිලා තියෙනවා. ඉතින් අඩු කිරීමත් එහෙමමයි, කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට අඩු කිරීම සාමාන්‍ය විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. 10න් 20ක් ගියාම ඍණ 10 කියලා අපිට value එක උත්තරේ ලැබෙනවා. ඉතින් අපිට වැඩි කිරීම බෙදීමත් ඒ ආකාරයෙන්ම කරගන්න පුළුවන්. හරි. 10 20න් වැඩි කරාම 200යි කියලා උත්තරේ එනවා. ඉතින් බෙදීමත් කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේක පොඩ්ඩක් අනිත් පැත්තට ලියා ගන්න. එතකොට හරි 2යි කියලා උත්තරේ ලැබෙනවා. හැබැයි මේ බෙදීමේදී අපිට දශම ස්ථාන ගන්න අවශ්‍ය නම් පොඩි දෙයක් කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට මම කියන්නම් 20 9න් බෙදන්න කියලා. නැත්නම් 21 අපි කියමුකෝ 21 5න් බෙදන්න කියලා. හරි. එතකොට අපිට 4යි කියලා තමයි එන්නේ. ඇත්තටම 4 නෙමෙයි උත්තරේ වෙන්නේ. ඉතින් අපිට ෆ්ලෝට් අගයක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ අපිට දශමයේ තියෙන අගයක් ලබා ගන්න බෑ. මොකද අපි මෙතන වේරියබල් එක අරන් තියෙන්නේ ඉන්ටිජර් නිසා. ඉතින් අපිට එහෙම ගැනීමට අවශ්‍ය නම් අපිට පුළුවන් මෙතනට ෆ්ලෝට් කියන data type එක දෙන්න. ෆ්ලෝට් කියන එකෙන් අදහස් වෙන්නේ දශම සංඛ්‍යා කියන එක. ඉතින් එහෙම දීලා අපි මෙතනට මේක රන් කරලා බලුවොත් අපිට බලා ගන්න පුළුවන් ඒත් අපිට පිළිතුරු ලැබෙන්නේ කලින් විදිහටම 4ම තමයි. ඉතින් ඒක වෙන්නේ මේකයි. මෙතන අපි දීලා තියෙන්නේ integer value එකක්. ඒ වගේම මෙතන දීලා තින්නේ integer value එකක්. ඉතින් අපි සාමාන්‍ය ගණිතයේදී නම් අපි දැනුවත් වුණාට integer value එකකින් බෙදුවාම දශම සංඛ්‍යාවක් එන්න පුළුවන් කියලා මේ ප්‍රෝග්‍රෑම් එක දන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් කියලා. එයා integer values දෙකක් දුන්නොත් එයා උත්තරේ දෙන්නේ integer වලින්මයි. ඉතින් අපි මේ එකක දශම ස්ථානයක් තියලා බලමු. මම 5.0 කරලා මේක රන් කරලා බලමු. එහෙම රන් කරාම අපිට උත්තරයක් ලැබෙනවා 4.2 කියලා ආසන්න වශයෙන් ආසන්න පළවෙනි දශම ස්ථානයට වැටිච්ච උත්තරයක්. හරි. ඉතින් එහෙම තමයි අපිට මේ අගයන් දෙක බෙදුවහම අගයන් දෙක බෙදුවහම ඒ දෙකේ දශම වැලියු එකක් එනවා නම් ලබා ගැනීමට හැකියවන්නේ ඒ ආකාරයෙන් තමයි. ඉතින් හිතන්න අපි ගාව වැලියු එකක් තියෙනවා 3. ඒ වගේම බෙදීම 2. මම මෙතන 2.0 කියලා දෙන්නම්. හරි. මෙහෙම දුන්නොත් අපිට 1.5 කියලා වැලියු එක හරියට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හිතන්න අපිට මේක මෙහෙම 2 විතරක් තිබ්බොත් හිතන්න මෙතනට මම ඉන්ටිජර් දෙන්න 3 බෙදීම 2. එහෙම දුන්නොත් අපිට උත්තරය ලැබෙන්නේ 1යි කියලා. මොකද අර දශම ස්ථානය මේක ස්ටෝර් කරලා තියාගන්න බෑ ඉන්ටිජර් වේරියබල් එක. ඒ නිසා දශම ස්ථානය ඉන්ටිජර් වේරියබල් එකට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් අපිට මේක 3 2කින් බෙදුවහම අපිට සංඛ්‍යාවක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ 3ට 2 ඒවා 1යි. එතකොට දෙවරක් 1 2යි. එතකොට 3 එකක් ඉතුරු වෙනවා මේ 3 2කින් බෙදුවහම. ඉතින් ඒ ඉතුරු වෙන සංඛ්‍යාව අපිට ලබා ගන්න පුළුවන් මේ modulus කියන එක. අපේ සරලවම කිව්වොත් percentage mark එක. ඒක දුන්නොත් එහෙම අපිට ගන්න පුළුවන් යම්කිසි සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවහම ඉතුරු වෙන්නේ ගාන. එහෙම නැත්නම් remainder එක කීයද කියලා. දැන් මේක රන් කරලා බලුවොත් අපිට බලා ගන්න පුළුවන් 1 කියන උත්තරේ ලැබිලා තියෙනවා. ඉතින් මම මේකට වෙන සංඛ්‍යාවක් දෙන්නම් පොඩ්ඩක් මේක පැහැදිලි වෙන්න. 10 බෙදීම 8. 10 8න් බෙදුවහම ඉතිරිය 2ක් කියලා
අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි මේ percentage මාර්ගය දැම්මම අපිට ලබා ගැනීමට හැකි වෙන්නේ. ඉතින් හිතන්න අපි සංඛ්‍යා කිහිපයක් අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම සහ ගුණ කිරීම වලින් එකට සම්බන්ධ කරනවා නම් ඒවා සිදුවෙන පිළිවෙල කොහොමද කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් 8 වසරේ නෙමෙයි 6 වසරේ වෙන්නත් පුළුවන්. මට හරියට මතක නැහැ. එහෙම කියන්න බෑ. මේ ඉතින් අපි පොඩි කාලේ ඉගෙන ගත්තා මේ කොහොමද මේ arithmetic operation එකක් පිළිවෙලින් සිද්ධ වෙන්නේ කියලා. අපි පොඩි කාලේ ඉගෙනගෙන හිටියේ වරහන් වැඩි කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම යන පිළිවෙල තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ප්‍රෝග්‍රෑමින් වලදී ඒ විදිහටමයි සිද්ධ වෙන්නේ. මම මෙතන වැලියුස් ටිකක් දෙන්නම්. 8 ගුණ කිරීම 3 ධන 5 අඩු කිරීම 3 5 බෙදීම 2 අඩු කිරීම 1 2 වැඩි කිරීම 3. හරි මෙහෙම දීලා මේක රන් කරොත් අපිට බලා ගන්න පුළුවන් උත්තරේ 20යි කියලා තමයි ලැබෙන්නේ. ඉතින් ඒක වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම මේකේ සුළු වීම සිද්ධ වෙන්නේ ගුණ කිරීම සහ බෙදීම. ඉස්සෙල්ලාම වෙන්නේ මේ ගුණ කිරීම සුළු වෙනවා. ඊට පස්සේ මේ බෙදීම සුළු වෙනවා. ඊට පස්සේ මේ ගුණ කිරීම සුළු වෙනවා. ඊට පස්සේ ඒ එන උත්තර මේකට එකතු වෙලා ඒ එන උත්තරෙන් ඊළඟ එක අඩුවීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපිට 20 කියන පිළිතුර මෙතනදී ලැබෙන්නේ. සමහර විට ඒක දශම ස්ථානයක් වෙන්න පුළුවන්. අපි මෙතන ඉන්ටිජර් විදිහට ගත්ත නිසා ඒක අපිට ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට යම්කිසි දෙයක්, ඒ කියන්නේ දැන් හිතන්න අපේ මේ ටික ඔක්කොම කරලා ඉවරනාට පස්සේ තමයි අපිට 2 × 3 6. ඒ කියන්නේ 6 කියන වැලියු එක අඩු කරගන්න ඕනේ. මේ සියලු දේ සිද්ධ කරාට පස්සේ. ඉතින් අපිට පුළුවන් මේ ටික අරගෙන වරහන් දෙකක් ඇතුලේ දාන්න. එතකොට ඉස්සෙල්ලාම සුළු වෙන්නේ මේ වරහන් ඇතුලේ තියෙන බ්ලොක් එක. ඊට පස්සේ තමයි මේ කොටස සුළු වීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේක රන් කරලා බලුවා. අපිට බලා ගන්න පුළුවන් 20 කියන උත්තරේ ඒත් ලැබිලා තියෙනවා. ඒත් අර පිළිවෙලටම තමයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා නැත්තම් මෙතන වරහන් තමයි ඉස්සෙල්ලා සුළු කිරීමට භාජනය වෙන්නේ. ඉතින් ඕක තමයි මේ arithmetic operation පිළිබඳව operators පිළිබඳව අපිට ප්‍රෝග්‍රෑම් වලදී දැනගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හැමෝටම තේරෙන්නේ නැති කියලා. මේක සම්බන්ධව මොනවා හරි ප්‍රශ්න කරලා තියෙනවා අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න කියලාත් ඉල්ලනවා. තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න.